Hello guys, ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ කුබූම්. ගිය සැරේ ගහනුඩ මං හිටිය level 9. අද ගහනුඩ ඉන්නේ level 18. I think ගැම්මම තමයි. දන්නවනේ ඉතින් මං කොච්චරද වැඩද කියලා. හරි ඉතින් එතනදී gold 6 ඉන්නේ. gold 6 වලින් පස්සේ තියෙනවා diamond 1. ඒක තමයි ඉතින් සුපිරියක් තමයි ඒක නම්. හරි ඉතින් අපි දැන් ඕකන් වැඩක් නැහැ. අපි යමු මේකේ තියෙන ගේම්ස් ටිකක් ගහන්න. අපි ඩෙත් මැච් එකයි ගන් ගේම් එකයි ටීම් ඩෙත් මැච් එකයි ගහමු. එහෙම නැත්නම් ඔව් නෑ ගන් ගේම් එකක් පළවෙනි ගහලා ඊට පස්සේ ටීම් ඩෙත් මැච් එකක් ගහමු. ඉතින් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් ඔබාගෙනම යන්න. දන්නවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එක බැලුවත් නැතත් බලන්න නැත්නම් ඒක වෙන කතාවක්. හරි guys ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට කියන්නේ ගේම් එකට. හරිද? ගැම්මත් තමයි ඔයාලා බලන්න මං ඉන්නේ ඩොක්ටර් ඉස්මේ එකේ. මේ ඩොක්ටර් කෙනා කීස් 500ක්. හරිද? ඔයාලා බලන්න පුළුවන් ඇති මේ මට යූස් කරන්න පුළුවන් කට්ටිය වෙන ගොඩක් ඉන්නවා. මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා. මෙයාත් ඉන්නවා. මේ මෙතන ඉන්න සෙට් එකම ඉන්නේ මේ කීස් 500. ඉතින් මෙයාත් ගන්න පුළුවන් මට. මෙයාත් ගන්න පුළුවන්. මෙයාත් ඉන්නවා, මෙයාත් ඉන්නවා, මෙයාත් ඉන්නවා, මෙයාත් ඉන්නවා. ඒ වගේම මගේ ඩ්‍රීම් එක්කෙනා සමුරායිත් ඉන්නවා, ගොස්ටුත් ඉන්නවා. හරි ඉතින් කීස් තියෙනවා මං ගා 20ක් අතනකොට ඔය බට්ටු කරාම තමයි මම ටික ඉවර උනේ. හරි ඉතින් අපි ඉදිරියට ගමු ගොස්ට් ඊට පස්සේ කටාන එක ගමු. කටාන කියන්නේ guys මෙන්න මේකට පේනවනේ. මං ගාව තියෙන්නේ මේක ලෙජෙන්ඩරි එකක්. මං ගාව තියෙන එකත් ලෙජෙන්ඩරි. වෙන ලෙජෙන්ඩරි ඒවා නෑ. තියෙනවනේ. හරි. ඒව වැඩක් නෑ. කොහොම හරි ඉතින් දැන් මට කියනවා ඒ ටික. හරි ඉතින් අපි දැන් යමු ගන් ගේම් එකට. යෝ guys ඉතින් මේක ලෝඩ් වෙනකන් ඔයාලට ඉන්න ඕනද? මම දන්නවා ඔයාලට ඉන්න ඕන නිසා ඉන්න ඕනේ නෑනේ. මේක ලෝඩ් වෙන්න 60 පැයක් යනවනේ. බෑනි කරන්න. හරි ඉතින් අපි යමු මේක ලෝඩ් වෙනකන් පොඩිම පොඩි දෙයක් බලන්න. දෙයක් බලන්න කියන්නේ ඔයාලා මේ channel එක subscribe කරන්න. මේක ලෝඩ් වෙනකන් බලමු විනාඩි 30ට වඩා නෑ තප්පර 30ට වඩා මොකක් කරන්නේ තප්පර 30ට ගියේ නෑ කියන්න ඕනේ කියන්නුත් නෑ. හරි. හරි ඉතින් අපි දැන් ගැම්මට යමු. ඔයාලට පේනවා ඇති අලුත් වර්ල්ඩ් එකක් මට තියෙන්නේ. පේනවා ඇති. මේ විදිහට MB ගන්න ඩවුන්ලෝඩ් වෙනවා කියන්නේ මම අලුත් වර්ල්ඩ් එකක තමයි මම රිස්පෝන් වෙන්නේ. හරිද? අන්න ඒක නිසා මේක මම කලින් යූස් කරලා නැති වර්ල්ඩ් එකක් වෙන්න ඕන. ඔහොම වෙන්නේ එහෙම වුණාම. හරිද? ඔව් මම මේක කලින් ඉඳලා නෑ. ගත්ත ගමන් කවුත් කිව්වා ගොන් හරගේ. දැන් මම ගන්නේ මේ ගහුවේ. කොහොමද පොඩ්ඩක්? ඔයාලා හිතන්නේ වයිඩ් ඩෙත් කියන කෙනා ඇවිල්ලා ගෝල්ඩ් 3 එකේ ඉන්න එක්කනේ. හරිද? මං වගේ ගෝල්ඩ් 6 එකේ ඉන්න එක්කෙනෙක්ටත් එයා ගැහුවා. ඒකට ඔය වයිඩ් ඩෙත්. ඔව්. ආනේ එයා ගෝල්ඩ් 4 එකේ ඉන්න එක්කෙනෙක්. එයා මට ගැහුවා කියනකොට ඔයාලා හිතා ගන්න මේක ඉන්න කට්ටිය කොච්චර දක්ෂයිද? ඒ වගේ මං කොච්චර හරි මම මේක අමු බොටෙක් නෙවෙයි. මොකද කිව්වොත් මේ ගිය සැරේ නම් පොඩ්ඩක් වැඩි ඩාම් ඩූම් වෙලා තිබ්බා. මට මේ සැරේ එහෙම නෙවෙයි. හරිද? මම පොඩ්ඩක් දැන් දන්නවා. හරි එළම ෆස්ට් කිල් එක ගත්තා. මෙයාලා මේ පළවෙනි ටික ගැම්මට ගත්තට එයාලට මාත් එක්ක ෆයිට් කරන්න බෑ කොහොමදවත්. මම ඒක දන්නවා. ඒක නිසා තමයි මම ලොකුවට මෙයාලට මොනවත් කරන්න නැතුව හිටියේ. හරිද? මෙයාලට කොහොමද මාත් එක්ක ගහගන්න බෑ. මෙයාලා ඉතින් ඒක දන්නේ නැතුව පළවෙනි ටිකේ මට අවිල්ලා ගහනවා. හරිද? මං ඉතින් දන්නවා එයාලට කොහොමද මාත් එක්ක ෆයිට් කරන්න බෑ කියලා. ඒක නිසා ඉතින් මං ගැම්මට පාඩු මෙයාලට මට ගහන්න දීලා ඉන්නවා. ඔන්න ඔයාලට තැන් වලදී ප්‍රශ්නයක් වෙනවා. පුටා ඉවරයි. හරි එළම මේ උණ්ඩි වරන එක තමයි ප්‍රශ්නේ. නැත්තම් නම් මම කොහොමද තරන්නේ නැහැ මේ ලේසියෙන්. මොස් ඉවරුනහම තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. පේනවා ඇති. කිල්ස් 7ක් කරන් ඉන්නවා. මං ඉන්නේ දෙවෙනියට. කොහොමත් මේ මං තමයි පළවෙනියා මේක වෙන්න ඕන. මොකද කිව්වොත් ඩයමන්ඩ් රෑන්ක් ටයි ඉන්න වෙනවා. ඩයමන්ඩ් රෑන්ක් ටයි මේකේ ලොකුවට මේ වරන්නේ මම ග්‍රැෆික් කාලේට දාලා තියෙන්නේ. පේනවා ඇති. මාත් එක්ක හැප්පෙන්න බෑ කාටවත්. කියලා තමයි මං හිතන් ඉන්නේ. හරි එළම ෂොට්ගන් එකෙන් උණ්ඩ 3න් එක්කෙනෙක් මරුවා. ඔය උණ්ඩ ටිකත් ලෝඩ් කරන් ඉන්න ඕන. මොන වෙලාවෙ නැත්තම් කෙල වෙලා යයිද කියන්න බෑ. මං ගොඩක් වෙලාවට මේ ෂොට්ගන් වලින් මැරෙන්නේ උණ්ඩ ලෝඩ් කරන්න ගිහිල්ලා. හරිද? දැන් ඉතින්
කිල්ස් 9ක් කරගත්ත කෙනෙක් ඉන්නවලු. අර වයිට් ඩෙත්ද කවුද කිව්ව එක්කෙනා. එයාට එච්චර බෑ ඉතින්. ඕ ස්නයිපර් කෙනෙක් වයිට් ඩෙත් මාව මැරුවා. හරිම සන්තෝෂයි. ඇත්තම කිව්වොත් වයිට් ඩෙත්ට බෑ මන් තරම්. වෙනති කිල්ස් 7ක් ගත්ත තව එක්කෙනෙක් ඉන්නවා. එයාට ඒ වුණාට මාත් එක්ක එහෙම හැප්පෙන්න හම්බෙන්නේ නැහැ. වෙනති මන් දැන් නෝවා කරගත්තා. නෝවා ගැන කතා කරොත් නෝවා කියන්නේ ෂොටියක්. මේ වයිට් ඩෙත්ට නම් මොකක් හරි මාත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි හැම වෙලේම මට ගහන්නේ. ඩෙත් එක තියෙන ප්‍රශ්න මම පස්සේ විසඳ ගන්න. මෙයා මාව මැරුවා මම ඒව රිපෝට් එකක් ගන්නවා. හරිද? අන්න ඒ විදිහට තමයි මම ප්‍රශ්න විසඳන්නේ. ඕකේ ගැම්මක් තමයි. අන්න ඉන්න වයිට් ඩෙත් කාර්යය අන්න රිපෝට්. හරිනේ මම රිපෝට් එකක් ගහුවා ගැම්මට. මට මේ නෝවා එකෙන් මට ප්‍රශ්න තියෙන්නේ මට කාවත් සෙට් උන්නේ නැහැ ළඟට. ළඟට සෙට් වුණා නම් එටකට පේන්න විකට් කරන්න තිබ්බා. හරි ඔන්න එක්කෙනෙක් ඉන්නවා මට ඒව ළඟට සෙට් වුණොත් හොඳයි. ඕ මට කිව්වා. හරි මං ඇත්තටම කිව්වොත් දැක්කේ නැහැ. සෝරි. කියලා තමයි කියන්නේ මට ඉක්මනට මේ නෝවා එකෙන් ගන්න හරි. අන්න අතන එක්කෙනෙක් ඉන්නවා. එයා ඇතුළට ගිහිල්ලා නැහැ. ඔයෝ ගියා ඇතුළට. හරි යස්. එක කිල්ලක් ගත්ත නෝවා එකෙන්. වැඩි මම සද්ද වද දාන්නේ නැහැ. හිමීට තමයි යන්නේ. මොකද කිව්වොත් මේ මට මේ ෂොට් ගන්ස් වලින් ලොකුවට කියන්න බෑ. ෂොට් ගන් වලින් ස්නයිපර් වලින්. පේනවනේ. කොහොමද කිව්වා? ඔය කිව්වා. මම දැක්කත් නෑ ඇවිල්ලා තියෙනවා. හරිම සන්තෝෂයි. ඉන්නකො යා. එක තැනක ඉන්නේ. ඕකේ ස්නයිපරෙන් වැඩක් ගත්තා. Okay, nice. පේනවනේ. ඕකේ. දැන් නම් ඉතින් අරයා කිල්ස් ගත්තොත් විතරයි යාට ඒ කියන්නේ මාව මරන්න බෑ එහෙම ලේසියෙන්. ඔන්න එනවා. ඕ නයිස්. යා මාව මැරුවා. හරිම සන්තෝෂයි. පේනවනේ. දැන් එයාට එක වෙන්න පුළුවන්. එයා කාව හරි මැරුවොත්. ඕකේ නයිස්. මම පරාද වුණා. දුක කියන්නේ මම ගෝල්ඩ් 6 එක කෙනෙක් වයිට් ඩෙත් කෙනෙක් කෙනා ෆයිටර් කෙනෙක්. අපි ආව රිපෝට් කරමු. ඇඩ් කරමු. මම දැන් ඇඩ් එකක් දාන්න ඕන. හරි ඊළඟට මට හොඳ මෙන්න මේ ගෝල්ඩ් 6 එක කෙනෙක් ඉන්න ඕන. හරි ඔය ටික ගමු. අපිට තව ඕන වෙනවා මේ කට්ටිය. හරි ඉතින් තව ඉතින් කියන්න දෙයක් නැහැ. හරිද අපි තව ගන් ගේම් එකක් ගහන්න නැතුව ටීම් ඩෙත් මැච් එකක් ගහමු. මොකද කිව්වොත් මම මේ ගේම් එක ඔයාලට YouTube එකට දාන්න එකම එක සැරයක්වත් ඒව දාලා නැහැ. ඔන්න ටයිටල් එකක් හම්බුණා මට. කොහෙද ඒක? මේ තියෙන්නේ. සුෂි මාස්ටර්. ඕකේ නයිස්. මම දැන් ඉන්නේ 25. මට ඒව ගන්න බෑ. හරි. නෑ 23 ඉන්නේ මං. හරි. අපි ගන් ගේම් එකෙන් අයින් වෙමු. ටීම් ඩෙත් මැච් ඉන්වෙන්ටරි එකට දාගන්න මේක. තව වැඩ ටිකක් තියෙනවා කරන්න. මං ඇත්තම කිව්වොත් මේ අද උදේ අලුත් ගන්නක් හැදුවා. අන්න ඒක දැන් දාගත්තා. හරි අපි යන්. ඕකේ ගයිස් ඉතින් විනාඩි මට තියෙන්නේ තව විනාඩි 10ක් තමයි උපරිම කරන්න පුළුවන්. ෂුවර් නෑ. ඒකත් ගන්න. හරි ඉතින් මේක ලෝඩ් වෙනකන් මේක ලෝඩ් වෙනකන් ඉතින් දැන් ඉස්සෙල්ල එකත් ඔහොම කියන්නේ කියලා ලෝඩ් වුණා. ඒක නිසා අපි තප්පර 30ක් වෙනකම් බලලා ඇයින් කරමු. මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මම මොකුත් කරේ නැහැ. මම දන්නේ නැහැ මම මොකුත් කරේ නැහැ. හරි ඉතින් ඔයාලා පේනවා මම ලෙවල් 18 ඉන්නේ. ලෙවල් 18 කියන්නේ සාමාන්‍ය ප්‍රෝ කෙනෙක්. හරිද? මම ලොකු ප්‍රෝ කෙනෙක් නෙවෙයි සාමාන්‍ය ප්‍රෝ කෙනෙක්. හරිද? ඒ කියන්නේ ඉතින් මම සාමාන්‍ය හොඳයි දැන්. හරිද?
අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. මට අමතකුණා ස්නයිපර් අයින් කරන්න. හරි සන්තෝෂයි. මට පිස්ටල් එකෙන් තමයි තියන්න වෙන්නේ. මොකද මට ස්නයිපර් හරියට තියන්න වෙනකොට මොන වෙලාවෙ හරි ඕන වෙයි කියලා තමයි ස්නයිපර් එකක් තියන් ඉන්නේ. යේ බ්ලූ ටීම් එකට තව එක්කෙනෙක් ආව ඩග. ඕ මම මැරුවා. හරිම සන්තෝෂයි. මං හිතලා මම මැරුණේ හැබැයි. මොකද කිව්වොත් මට ඕන වුණා. මෙන්න මේක. කොහොමද අපිට ටීම් එක දිහා පොඩ්ඩක් බලමු. හන්ටර් කෙනෙක් ඉන්නවා. ඩයමන්ඩ් රෑන්ක් දෙන්නෙක් ඉන්නවා. ගෝල්ඩ් 6 වල දෙන්නෙක් ඉන්නවා. හරි අපේ ඉන්නවා ඩයමන්ඩ් රෑන්ක් එක්කෙනෙකුයි ගෝල්ඩ්. හරි අපිත් ඉන්නවා ඩයමන්ඩ් රෑන්ක් දෙන්නෙක්. හරි දැන් කියලා නෙලන්න තමයි තියෙන්නේ. මම දන්නේ. රිපෝට්. හරිම සන්තෝෂයි. එයාලට හැමදාම අපිත් එක්ක ගහලා දිනන්න ඔයාලගේ account එක hack කරනවා මම. කවුද ඔයා? මොනවද? කවුද ඔයා? යාට මං ගොඩක් තිව්වනේ. හරි අපි මේක කනවා. නයිස්ලි කනවා. මට ෂුවර්. ඔයා කවුද? හරියලම. ඔයා කවුද? හරිම සන්තෝෂයි. මම විතරද මන්ද මේ කිල්ස් ගන්න ආයෙත් ඉන්නේ. එක්කම මැරෙන්න නැතුව ඉන්න ඕන. නැත්තම් කිල්ස් ගන්න ඕන. හරිම සන්තෝෂයි. හරිද? දැන් මට බලා ගන්න පුළුවන් අපි යාලා කිල්ස් 14ක් වෙනකොට අපි අයින් මෙච්චර අඩු වෙලා අයින් තියන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මම ඇවිල්ලා ඉන්නේ දෙවනියට. හරිද? ෆස්ට් ප්ලේස් එකට කවුරු හරි ඇවිල්ලා තියෙනවා. මට ඒක ගැන සතුටුයි. මොකද කිව්වොත් අපේ ටීම් එක ඩයමන්ඩ් රෑන්ක් අය දෙන්නෙක් ඉන්නවා. නයිස් ඈ. මෙඩ් එක හොඳ වෙලාවට දාගත්තේ. ඕකේ. ඕකේ මාත්මලා කවුරු හරි ගොන් හරකෙන් මට බෝම්බයක් දැම්මා. හරි. ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මම සාමාන්‍යයෙන් දක්ෂ විදිහට පරාද වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් පොඩි දක්ෂතාවයකින් යුක්තව මම පහර දෙනවා. ඕකේ කවුරු හරි මට කිව්වා ඒ වුණාට මම ඒකට සැලෙන්නේ නැහැ. මම ඇවිල්ලා කිල්ස් අරන් ඉන්නවා 6යි ඩෙත්ස් 6ට. හරිද? පොඩි ලැග් වෙන ගතියක් තියෙනවා. මම දන්නේ නැහැ ඇයිද කියලා. ඕ මෙතනට බෝම්බයක් දැම්මේ මොන බෝම්බ හරකද? හරිම සන්තෝෂයි. ඔව්. Okay, nice. ඇත්තටම කිව්වොත් අපි සාමාන්‍යයෙන් හොඳට බැටල් කරනවා. ඇත්තටම කිව්වොත් වෙන අය කෙසේ වෙතත් මම පැත්තකට වෙනවද නැද්ද? එක්ක මං වගේ පැත්තකට වෙලා හිමීට ගහන්න ඕන. නැත්තම් මැරෙන්න නැතුව ඉන්න ඕන. තේරෙනවනේ. ඉන්න බෑ මං වගේ ගහන්න. අනෝකයි පාස්නේ. මම තමයි හිමීට දැන් ගේම ඇදන් යන්නේ කෙනෙකුට ඉන්නේ. මම දන්නේ නැහැ සද්ද ඇහෙනවද කියලා. අපි ඕකටත් යමු. පේන ඇති අපරාධ මෙඩ් සෝන් එකක් ගැහුවේ. හරි ගන්න මේක ගන්නවා මම දැන්. ඒක ගන්න ප්‍රධාන හේතුව තමයි මට එකක මෙතන ඉඳන් හිමීට කට්ටියට කියන්න බැහැ. පැත්තකට වෙලා ඉන්න ඕන. පොඩි ප්‍රශ්න වෙනවා ගණන් ගන්න එපා. මොකෙක් හරි වල් හරකේ බෝම්බයක් අතහැරියා. හරි සන්තෝෂයි මං කීස් 13ක් කරන් ඉන්නවා. හරි guys එහෙනම් ඉතින් අද අපි ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. good bye channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් දාලම තියාගන්න.